ලස්සන ළමයි කොහොමද ඔයාලට? අද නම් තියෙන්නේ කන එක බලාගෙන නෙවෙයි. අද නම් තියෙන්නේ ඔයාලට විනෝද වෙන්න මාත් එක්ක. අද ඉතින් ඔයාලට මං අරන් ආවේ අපේ කම්පැනි එකේ තිබ්බ අවුරුදු උත්සවේ. මේ ඉන්නේ මම. ඕක තමයි මං ඇඳන් යන්නේ. මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා උදේ. වීඩියෝ කරෙත් නැහැ. ඉතින් මං අපි කම්පැනි එකට ගිහලා වීඩියෝ කැල්ලක් ගත්තා. ඊට පස්සේ මං අපේ කම්පැනි එකේ අපේ අක්කලා ටික නංගිලා ටික අයියලා ටික මල්ලිලා ටික අහුලගෙන පික්මි එකක් දාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. අපේ අවුරුදු උත්සවයේ තිබ්බේ ගණේ මුල්ල ආමි කැම්ප් එකේ ග්‍රවුන්ඩ් එක. අපි යනකොට අපේ කම්පැනි එකේ අනිත් බ්‍රාන්චස් වල අයත් ඇවිල්ලා හිටියේ. අපි කියන්නේ 8 මාට පටන් ගන්නවා කියලා තිබ්බට මම පික්මි එක දැම්ම 8ට. කට්ටිය ආවෙත් 8 මාට ඔක්කොම. අපි එතනින් පිටත් වෙනකොටම 8 මාරයි. එතකොටත් මේක පටන් ගන්න නැහැ සෙරමනි එක. කොහොම හරි අපි ගියාට පස්සේ තමයි ජාතික ගිහිම කියලා පටන් ගත්තේ වැඩ ටික. ඒ හින්දා අවුලක් නැහැ. අපි ඒ කියන්නේ දැන් මුලින් නම් ඉඳලා තමයි. හරිද? අපි පරක්කු නැහැ. ඔන්න ඉතින් කට්ටිය ආරාධි තමුත්ව පිළි අරගෙන ඊට පස්සේ වැඩ කටයුතු ආරම්භ කරන තැන මේ ආරම්භුණත් එක්කම අපේ බ්‍රාන්ච් එකක ටීම් එකක් පර්ෆෝමන්ස් එකක් කරා ඩාන්සින් එකක්. ඒක බලන්නකෝ ඔයගොල්ලෝ. අපි දෙන්න කසාද බැන්දට පස්සේ මම ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න දෙනවා. අපි ඉමුකෝ අපේ පාඩුවේ. මේක මම වදයක් කරන්නේ නැත්තේ තමයි. ඔය කිව්වට මන් දන්නවා කවදා හරි දවසක ඔයා මට බහක් දෙනවා. ඊට වඩා හොඳයි මම වහක් කනවා. ඊට පස්සේ අපේ ටීම් එකේ අයියා කෙනෙක්ගේ පර්ෆෝමන්ස් එකක් තිබ්බේ. එයා නම් සෝං එකක් කිව්වේ. මොන වැඩේ පටන් ගන්නත් කලින් උදේට බඩ පුරවගෙන ඉන්නවනේ. මම තේ එකක්වත් බීලා ගියේ නෑ. ඒ කියන්නේ ඉතින් කන්නේ නෑනේ කොහොමද? අනිත් අයත් කාලා ඇවිල්ලා හිටියේ නැද්ද මන්ද? ඊට පස්සේ කාලා බීලා ඉවර වෙලා ටිකෙන් ටික අපේ අවුරුදු ක්‍රීඩා ටික පටන් ගන්නයි ගියේ. බහයි. ඕක දැකලා ඒක බිව්වා. ඊට පස්සේ තව පර්ෆෝමන්ස් එකක්. ඔන්න ඕකත් බලන්නකෝ. මෙන්න මේක තිබ්බනම් වැඩි හිටියන්ට. ඊට පස්සේ ඔන්න අපේ ටීම්
ගේම් එකක් තිබ්බා. අර වතුර බෝතලයට වතුර පුරවන්න. ඔය දෙවෙනියට රතු පාට ෂර්ට් එකක් ගෙනන් හිටියේ තමයි අපේ ටීම් එක. හරිද? අපි ඉතින් යන්න කියන්නේ අපි ගියා. අපි ඕකට අනිවාර්යයෙන්ම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මං හිතන්නේ මන්නන්ගේ කණ්ඩායම් ක්‍රීඩාවක් හින්දා වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් උපරිම try එක දුන්නා. අපි ඒ දෙවෙනියට ආවේ. බලන්නකෝ යාළුවෝ. පස්සේ කපල් ගේම් එකක් අර කිරි කවරන තියෙන එක්කෙනෙන් ගෑස් කැට ගහලා හරිද ඔන්න ඕකට අපේ එකෙන් ගෑනු ළමයිගෙන් කපල් දෙකකුයි පිරිමි ළමයිගෙන් කපල් දෙකකුයි ගියා එක්කෙනෙක් අතරම වැටුණා ඒ වෙලාවේ ඒ වෙලේ මේ එයාට වෙනම බෙහෙත් කරා ඔයින් අපේ කපල් එක ඔය ඉන්නේ දැන් දෙගොල්ලම මේ දවස්වල හිරු මාම අපිට හොඳටම රස්නේ බෙදනවානේ. ඉතින් මම දෙන බීම જાතියේ බිව්වා. මේක නම් කොමඩු එකක්. ඒක ඇත්තටම රහයි. මේකෙම part 2 අරගෙන එන්නම් මම.